ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඩිජිටල් ෆොරෙන්සික්ස් ගැන. ඉතින් ඩිජිටල් ෆොරෙන්සික්ස් කියන දේ ආවම මේකේ මුලින්ම තියෙන දේ ෆොරෙන්සික්ස් කියලා කියන්නේ අපි අතර මොකක් හරි අපරාධයක් වුණාම මොකක් හරි එහෙම වෙලාවදී ගිහින් එතන තියෙන සාක්ෂි හොයනවා, ඒක ගැන ඉන්වෙස්ටිගේෂන් එකකට උදව් වෙන. ඉතින් ඔන්න ඔය ප්‍රොසෙස් එක කරන එක ගැන තමයි මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ මේ මුලින්ම ෆොරෙන්සික් කියලා කිව්වහම ඕකේ ඔරිජිනල් තිබ්බේ දන්නවද ෆින්ගර්ප්‍රින්ට් බලන එක, මොන හරි ලේ හරි මොන හරි වැටලා තියෙනවා නම් ඒ වලගෙන ඊට පස්සේ ඒවැ මොන හරි පරීක්ෂා කරන එක, ඊට පස්සේ මොන හරි ලියපු දේවල් කවුරු හරි මේක බලාගෙන හිටියනම් එයාගේ සාක්ෂි ගන්න එක, ඔන්න ඔය වගේ ඔය ප්‍රොසෙස් එක තමයි ඔරිජිනලිම ෆොරෙන්සික් කියලා තිබ්බ ප්‍රොසෙස් එක. ඉතින් ඊට පස්සේ මේ මොනවාද කම්පියුටර්ස් සහ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඔය ටෙක්නොලොජිස් ඩෙවලොප් වුණාට පස්සේ මේක තව ටිකක් ඉස්සරහට ආවා. ඇත්තටම එතකොට අර මොකද්ද DNA ඇනලිසිස්, එතකොට දැන් CCTV කැමරා තියෙනවා, ඔය දේවල් එක්ක මේක තව ඉස්සරහට ඩෙවලොප් වෙවන්නේ. ඉතින් මෙන්න මේ ආපු ෆොරෙන්සික්ස් කියන ෆීල්ඩ් එකේ එක බ්‍රාන්ච් එකක් තමයි ඩිජිටල් ෆොරෙන්සික්ස් කියලා කියන්නේ. ඉතින් ඩිජිටල් ෆොරෙන්සික් කියලා කියන්නේ නම විදිහටම ඩිජිටල් එවිඩන්ස් එක්ක වැඩ කරන මේ ෆොරෙන්සික් බ්‍රාන්ච් එක. ඉතින් මේ ඩිජිටල් ෆොරෙන්සික්ස් කියලා කියන්නේ මේ ෆොරෙන්සික් කියන ෆීල්ඩ් එකේ තියෙන තව එක බ්‍රාන්ච් එකක්. ඉතින් මේ ඩිජිටල් ෆොරෙන්සික්ස් වලදී අපි ප්‍රධාන විදිහටම ફોකස් කරන්නේ කම්පියුටර්ස් හරහා හෝ කම්පියුටේෂනල් මොන හරි ඩිවයිසස්, එතකොට ඒ කියන්නේ මොබයිල් ෆෝන්ස්, ස්මාර්ට් වොච්, ඒ හැම දෙයක්ම හරහා මොන හරි එක්ක ට්‍රාන්ස්මිට් කරපු ඩේටා නැත්නම් ස්ටෝර් කරලා තිබ්බ ඩේටා එවිඩන්ස් විදිහට කැප්චර් කරගන්න එක සහ ඒ අදාළ ප්‍රොසෙස් එක සහ ඒ සම්බන්ධ දේවල් තමයි අපි ඩිජිටල් ෆොරෙන්සික්ස් විදිහට ඇත්තටම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ඩිජිටල් එවිඩන්ස් කියන එක ගත්තාම ඩිජිටල් එවිඩන්ස් ඇත්තටම කලෙක්ට් වෙන්න පුළුවන් කම්පියුටර්ස් වල, එතකොට ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන්, මේ වගේ දේවල්. ඊට අමතරව එම්බෙඩඩ් ඩිවයිසස්, ඒ කියන්නේ ස්මාර්ට් වොච්, එතකොට ස්මාර්ට් රින්ග්ස් තියෙනවා, අනමනම් ඒ වගේ දේවල්. අද වෙනකොට නම් වොෂින් මැෂින්, ෆ්‍රිජ් හැම එකේම මොකක් හරි කම්පියුටර් චිප් එකක් තියෙනවානේ. එහෙම එකක් තියෙනවා නම් ඒ වාස්සේ ගොඩක් වෙලාවට සමහරවිට අපි හිතන්නේවත් නැති ඩිවයිස් වාස්සේ ඩිජිටල් එවිඩන්ස් ස්ටෝර් වෙලා තියෙන්න පුළුවන්. ඊට අමතරව රවුටර්ස්, දැන් අපේ ගෙවල් වල තියෙන Wi-Fi රවුටර්ස් වල පවා data logs තියෙනවා. එතකොට සහ ඒවෙන් කමියුනිකේෂන් එතනින් එළියට ගියාට පස්සේ යන ටෙලිකමියුනිකේෂන් නෙට්වර්ක්ස් වල ඉන්ටර්නෙට් එක හරහා හැම තැනකම data centers වල හැම තැනකම data log වෙනවා. එතකොට මෙන්න මේ data logs analyze කරන්න පුළුවන් මේවත් එක්ක. ඒ කියන්නේ digital devices එක්ක මොන වැඩේ කළත් ගොඩක් වෙලාවට කොහේ හරි තැනක මොනවා හරි ඒ සම්බන්ධ දෙයක් රෙකෝඩ් වෙනවා. ඉතින් මේ ඕවා තමයි ඩිජිටල් එවිඩන්ස් විදිහට අපි ඇත්තටම කලෙක්ට් කරගන්නේ. එතකොට මේ කතාවේ ඊළඟට තව තියෙනවා තව වැදගත් පොඩි පොයින්ට් එකක්. එකක් තමයි ෆොරෙන්සික් රෙඩිනස්. ඒ කියන්නේ අපි හිතාමතාම එක ඇක්ෂන්ස් ගන්නවා මේ ඩිජිටල් එවිඩන්ස් කලෙක්ට් කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ මොකක් ඒ විදිහට කියනකට වඩා මේ සරලම උදාහරණයක් තමයි CCTV හයි කරන එක. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ හරි ගෙදර හරි මොකක් හරි බිල්ඩින් එකක් හරි තියෙනවා. කවදා හරි මේකට හොරෙක් පැන්නොත් හොරාව අල්ලගන්න අපි CCTV සිස්ටම් එක හයි කරනවානේ, කැමරාස් ගහනවා. ඒ කැමරාස් ගහන්නේ එතකොට අපි ගාව ඇත්තටම සෝස් එකක් තියෙනවා, ඩිජිටල් එවිඩන්ස් තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් එවිඩන්ස් කලෙක්ට් වෙන තැනක් තියෙනවා. එතකොට අපිට කෙලිම කැමරා එකෙන් ගන්න පුළුවන්. ඕක තමයි ෆොරෙන්සික් රෙඩිනස්. එතකොට ඒක ඇතුළත තමයි සර්වර්ස් වල data logging setup කරලා තියෙන එක. මොකද එතකොට දන්නවා මොකක් හරි ඕන නැති දෙයක් ඉලීගල් දෙයක් වුණොත් මේ log එකේ තියෙනවා මොන වගේ දේවල් දුන්නේ කියලා. අර ඒකට තමයි කියන්නේ forensic readiness. හරි. ඉතින් ඊළඟ එක තමයි forensic soundness. forensic soundness කියලා කියන්නේ ඇත්තටම මේ digital evidence collect කරලා analyze කරලා store කරන ඒ දේවල් කරන මේ හරි methods follow කරන එක වගේ දේවල්. මොකද මේ digital evidence කියන එක මේ පොඩක් කරදරයි. ඒ කියන්නේ මේක අර physical දෙයක් වගේ නෙමෙයි. මේක පේන්නේ නැහැ. තියෙන්නේ hard drive එකක් ඇතුලේ, computer එකක් ඇතුලේ කොහේ හරි තැනක. එතකොට
මේවා මොනවද ඩිජිටල් එවිඩන්ස් කියන එක අර හැමතැනම කලෙක්ට් කරනවා වගේම තමයි ඩිජිටල් එවිඩන්ස් කියන එක සෑහෙන ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපේ සිස්ටම් එකේම අපි يعني හිතන්න ඇනලයිස් කරන සිස්ටම් එකේම මොකක්ද පොඩි වැරද්දක් වුණත් පොඩි මිස්ටේක් එකකින් අර තියෙන එක වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඉන්ටෙග්‍රිටි එකට හානියක් වෙනවා. ඉන්ටෙග්‍රිටි එකට හානියක් වෙනවා කියන්නේ එතනින් එහාට ඒක මේ වැලිඩ් එවිඩන්ස් එකක් විදිහට පිළිගන්නේ නැහැ ඇත්තටම. මොකද අපි එතන වෙනස් කළාට පස්සේ කියන්න බෑනේ අපි මොකක් හරි ඒකෙන් හොයාගත්ත දේ හිතන්නකො මොකක් හරි දැන් ෆොටෝ එකක් තියලා හොයාගන්නවා හරි මෙයා මේ මොකක් හරි අපරාධ කරන්න යන්න කලින් ඔටෝ වැදිලා තියෙන ෆොටෝ එකක්. හැබැයි අපිට පෙන්වන්න අපි බැරි වෙලා හරි අහුනොත් මේකේ අපි මේ ෆොටෝ එක රිකවර් කරන්න ගිය වෙලාවේ මොකක් හරි අපි අදින් තව පොඩ්ඩක් මේකේ දේවල් වෙනස් වෙලා තියෙනවා කියලා. එතකොට අර ෆොටෝ එක පිළිගන්නත් බෑ. මොකද කියන්න පුළුවන් මේ ෆොටෝ එකත් අපි හදලා මේක අතරේ බොවා කියලා. ඉතින් ඔන්න ඔකත් එක්ක තමයි කියන්නේ එවිඩන්ස් ඉන්ටෙග්‍රිටි කියන එක. ඉතින් මේ එවිඩන්ස් ඉන්ටෙග්‍රිටි එක රැකගන්න අපිට කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි හැෂින්. මේකේ කරන මෙතඩ් එකක් තියෙනවා. ඒ තමයි මුලින්ම ඩිවයිස් එකකින් data extract කරන්න කලින් අපි hash එකක් ගන්නවා. ඊට පස්සේ extract කළාට පස්සේ extract කියන්නේ අර තියෙන එකෙන් අපිට 1 to 1 copy එකක් හදා ගන්න පුළුවන්. 1 to 1 copy එකක් හදාගෙන හදපු copy එකේ hash එකක් ගන්න ඕනේ. මේක ඉස්සරහේ තියෙනවා. මේ hash දෙක අනිවාර්යෙන් match වෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ 1 to 1 copy එකක් නම් hash එක match වෙන්න ඕනේ. හැබැයි hash කළාට පස්සෙත් ආයි පාරක් අපි original device එකේ hash එකක් ගන්නවා. මොකද එතකොට මේ hash එකයි අර original hash එකයි match වුනේ නැත්තම් ඒ කියන්නේ මේකේ මේ වෙනසක් වෙලා තියෙනවා කියන එක. ඉතින් මොන කතාවත් එක තමයි data integrity කියන එක එන්නේ. මේ evidence integrity කියන එක මේ කතාවට එන්නේ. හරි. ඉතින් මේ forensic soundness evidence integrity ඔය කතාවත් එක්ක ඊළඟ තමයි chain of custody කියන එක. ඒ කියන්නේ මොකක් හරි අපි මේ හිතන්න අත්අඩංගුවට ගත්තාම මොකක් හරි අපි ඇනලයිස් කරන්න ගත්ත ඩිවයිස් එක ගත්ත තැන ඉඳන් ඒකට උනේ මොකද්ද? ඒක තිබ්බේ කවුරු ළඟද? ඒ සියලුම දේවල් ස්ටෙප් බයි ස්ටෙප් හරියට ડોකියුමන්ට් කරලා තියෙන්න ඕනේ. කිසිම තැනක අර මේක නිකන් ගෙනල්ලා කොහේ රැන්ඩම් තැනක තියලා තියෙනවා වගේ වැඩක් වෙන්න බෑ. අනිවාර්යෙන් ඒක තිබ්බේ කොහෙද? කලේ මොනවද? කවුරු යටද ඒක තිබ්බේ කියන එක හරියට රෙකෝඩ් කරගන්න ඕනේ ડોකියුමන්ට් එකක. මේකේ මේ අර වාංගුභාවයේ තියාගන්න ඕනේ හින්දා. ඉතින් මේ අනිත් එක තමයි ඩිජිටල් ෆොරෙන්සික් කියලා කිව්වහම මේකෙදි තියෙන දෙයක් තමයි මේක සයන්ස් එකක් විදිහට සයන්ස් මෙතඩ් එක ෆලෝ කරන හින්දා සයන්ටිෆික් මෙතඩ් එක ෆලෝ කරන හින්දා අනිවාර්යෙන් එක්කෙනෙක් මේ ඩේටා ටික ඇනලයිස් කරලා ගත්ත රිසල්ට් එකක් තව කෙනෙක්ට ඒ මෙතඩ් එකම ෆලෝ කරලා ඒ රිසල්ට් එකම ගන්න පුළුවන් වෙන්න ඕනේ. රිපීටබිලිටි සහ රීප්‍රොඩියුසබිලිටි කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ දෙයක්. සහ මේක ඇතුළේදී මේ ස්ටෙප් බයි ස්ටෙප් කරපු හැමදේම කලේ මොකද කියන එකයි ඒකෙන් මොකද උනේ කියන එකයි එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක මේ ඉස්සරහට තියෙනවා. හරි. ඉතින් මේ ඔය කතාවට ආවහම අපිට තියෙනවා තව වැදගත් දෙයක්. ඒ තමයි ACPO guidelines ටික. ACPO guidelines කියන්නේ මේක Association of Chief Police Officers එකෙන් දීපු guidelines ටිකක් තියෙනවා. කොහොමද මේ ඩිජිටල් එවිඩන්ස් හැන්ඩල් කරන්න ඕනේ කියන එක. මේවා නීති නෙමෙයි. ඒ කියන්නේ මේකක් හරියටම කළේ නෑ කියලා කවුරුවත් ඒකට නඩු දාන්නේ නැහැ. හැබැයි මේවා මේ නඩු ගන්නනේ. ඒ කියන්නේ අපි මොන හරි ගොඩක් වෙලාවට නඩු ගන්නනේ. එතකොට මේ එවිඩන්ස්නේ. මේවත් එක්ක වැඩ කරද්දී ඇත්තටම අපි මේ අර ඉන්ටෙග්‍රිටි එක වගේ දේවල් හරියටම ආරක්ෂා වුණේ නැත්තම් ඒ කියන්නේ සරලවම අපි එවිඩන්ස් එකක් ගෙනල්ලා පෙන්නුවට පස්සේ අනිත් පැත්තේ කට්ටියට ආගියු කරන්න පුළුවන් නම් නෑ මේ එවිඩන්ස් එක ගන්න වෙලාවේදී මේකට හානියක් වෙලා තියෙනවා මේක වෙනස් වෙලා තියෙනවා කියලා එතනින් එහාට එවිඩන්ස් එකේ වැඩක් නෑ අතරම. ඉතින් මේ ඔන්න ඔය වගේ අර නිකන් ප්‍රශ්න ඇති නොවෙන්න අපිට ෆලෝ කරන්න ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා. මේකේ ප්‍රින්සිපල්ස් 4ක් තියෙන්නේ. ඔව් මේක පළවෙනි කියලා තියෙනවා no action taken by law enforcement agencies or other agents should change data held on a computer or storage media which may subsequently be relied upon in court. ඒ කියන්නේ මොකක් හරි අධිකරණයකදී මේ ඒ කියන්නේ නඩුවකදී පාවිච්චි කරන්න ඕනේ මොකක් හරි දෙයක් මොකක් හරි ඩිවයිස් එකක් කම්පියුටර් එකක් හරි ස්ටෝරේජ් මීඩියා එකක් හරි තියෙන දේවල් කිසිම හේතුවක් මත
අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කියන්නේ කවුරු හරි ඒක අර chain of custody එකේ තිබ්බේ මේක යට තිබ්බ කිසිම කෙනෙක්ට අර device එකේ තියෙන දේවල් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ දේවල් කිසිම දෙයක් වෙනස් වෙන්න බෑ කියන එක. ඔව්. මේකේ දෙවෙනි එක තමයි in circumstances where person find it necessary to access original data held on a computer or storage media, that person must be competent to do so and be able to give evidence explaining the relevance and the implications of their actions. ඒ කියන්නේ කාට හරි මේ evidence ටික analyze මේ තියෙන digital evidence ටික analyze කරන්න ඕන නම් මේ තියෙන දේවල් ටිකේ මොකක් හරි කරලා data ටිකක් extract කරගන්න හරි මොකක් හරි කරන්න ඕන නම් පළවෙනි දේ තමයි මේ මිනිස්සයාට ඒක හරියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ දෙවෙනි එක ඒ කරපු සියලුම දේවල් ඇයි ඒක කළේ? ඒකෙන් මොකද වුනේ? මේ කොහොමද ඒක කරන්න කියන මුළු process එකම හරියට explain කරන්න ඕනේ. මේ ඇයි මෙහෙම කළේ සහ මේකේ මොකද උනේ කියන එක. ඒක තමයි මේකේ දෙවෙනි principle එක විදියට තියෙන්නේ. තුන්වෙනි එක තමයි an audit trail or other records of all processes applied to computer-based electronic evidence should be created and preserved. An independent third party should be able to examine those processes and achieve the same results. ඒ කියන්නේ digital evidence එක, electronic evidence, computer-based electronic evidence වලදී අපි මේ කරපු සියලුම දේවල් step by step document කරන්න ඕනේ. ඒක කියන්නේ audit trail එකක් හරි මොකක් හරි වෙන record එකක් හරි කියන්නේ අපි document එකක් තියෙන්න ඕනේ. මොකක් හරි record එකක් තියෙන්න ඕනේ කරපු හැමදේම ඒක complete third party එකට ඒ document එකයි අපේ අර original evidence එකයි original මොකක් හරි තිබ්බ දේ අරගෙන අරගේ document එකේ තියෙන step by step data ටික follow මේ step ටික follow කරලා අපි ගත්ත result එකම ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකනේ reproducibility, repeatability කියන එක තියෙන්න ඕනේ කියන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්න අපි අර මේ මොකද්ද කරපු process එක සම්පූර්ණ record කරගන්න ඕනේ. ඔව් එතකොට මේකේ ඊළඟ හතරවෙනි principle එක විදිහට තියෙනවා the person in charge of the investigation, the case officer, has overall responsibility to ensure for ensuring that the law and these principles are adhered to. ඒ කියන්නේ අර උඩ principles තුන උඩ guidelines තුන උඩ තිබ්බ අපි කතා කරපු rules තුන හරියට apply වෙනවාද කියන එක ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ඉන්වෙස්ටිගේෂන් එක බාර ඉන්න කවුරු හරි ඒ ප්‍රධාන නිලධාරියාට කියන එක. එයා ඒ වගකීම අරගෙන හරියට වැඩි වෙනවාද කියන එක බලන්න ඕනේ කියන එක තමයි හතරවෙනි ප්‍රින්සිපල් එක විදිහට තියෙන්නේ. ඉතින් මේ ඔය ටික ෆලෝ කරගෙන ගියාම ඉතින් අර මේක තේරෙනවානේ ඔය තියෙන කතාවේ තියෙන්නේ මේ කොහොමද අපි ඩිජිටල් එවිඩන්ස් එකක් හානි වෙන්නේ නැතුව එයාගේ තියෙන ඉන්ටෙග්‍රිටි එකට කිසිම දෙයක් වෙන්නේ නැතුව අධිකරණයකදී පිළිගන්න පුළුවන් විදිහට ඩිජිටල් එවිඩන්ස් එකක් හැන්ඩල් කරන්න කියන එක තමයි ඔය ACPO ගයිඩ්ලයින්ස් ටිකෙන් අපිට අත්තරම තියෙන්නේ. හරි ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ ඩිජිටල් ෆොරෙන්සික් වල තියෙන චැලෙන්ජස් ටිකක් ගැන. මේකේ ප්‍රධානම චැලෙන්ජ් එක තමයි ඇත්තටම ඩිජිටල් එවිඩන්ස් හැන්ඩල් කරන එක. මොකද ඩිජිටල් එවිඩන්ස් කියන දේ අර ෆිසිකල් එවිඩන්ස් වගේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් නෑනේ. ෆිසිකල් එවිඩන්ස් එකක් නම් ඒක ඇත්තට තියෙනවා. අපිට එතකොට ඒක අරගෙන මොකක් හරි කරන්න පුළුවන් එක්කෝ ඒක දැන් ඒක මේ ආරක්ෂා කරලා තියන්න ඕන නම් ඒක මොකක් හරි පෙට්ටියකට දාලා වහලා ඉබ්බෙත් දාලා ලොක් කරලා තිබ්බ හැකි කාටවත් ගන්න බැරි වෙන්න. හැබැයි ඩිජිටල් එවිඩන්ස් කියන එක ඇත්තටම එච්චරම සරල නැහැ. මොකද ඩිජිටල් එවිඩන්ස් කියන එක තියෙන්නේ කම්පියුටර් එකක් ඇතුලේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඇතුලේ ස්ටෝරේජ් මීඩියම් එකක් ඇතුලේ. මොකද දැන් හිතන්නකෝ අපිට ෆිසිකල් එවිඩන්ස් එකක් විතර අපිට තුවක්කුවක් හම්බුනා කියලා. මේ එතකොට එතන ඇත්තට තුවක්කුවක් තියෙනවා. හැබැයි අපිට ඩිජිටල් එවිඩන්ස් එකක් විතර හම්බුනේ කෝල් රෙකෝඩින් එකක් නම් ඒකසේ කෝල් රෙකෝඩින් එකේ සවුන්ඩ් වේව්ස් ටික නෑනේ. ඩිවයිස් එකසේ තියෙන මොකද්ද? නම්බර්ස් ගොඩක්. එතකොට ඔය එක නම්බර් එකක් වෙනස් කරපු ගමන් මොකද වෙන්නේ? එවිඩන්ස් එක වෙනස් වුණා. එතකොට මේ එවිඩන්ස් එක අනිත් එක තමයි ලේසියෙන්ම කරප්ට් කරන්න, වෙනස් කරන්න, ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් ඉන්ටෙග්‍රිටි එක ගැන අපි ලොකුවට කතා වෙන්නේ ඒකයි මේ ටොපික් එක ඇතුලේ. මේ අනිත් එක තමයි මේ සමහර වෙලාවට ඩිජිටල් එවිඩන්ස් කියන දේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් නැහැ ෆිසිකල් එවිඩන්ස් වගේ. ෆිසිකල් එවිඩන්ස් නම් අපිට ෆින්ගර්ප්‍රින්ට් එකක් කියමුකෝ. ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා නම් කොහේ හරි වැදිලා අපිට ඒකේ කොපි එකක් අරගෙන අර මනුස්ස ඒ කවුරු හරි ඒ සගාටියු පුද්ගලයාගේ ෆින්ගර්ප්‍රින්ට් එකක් ගත්තා චෙක් කරලා බලන්න පුළුවන්. දැන් මොකක් හරි වෙපන් එකක් වගේ දෙයක් නම් ඒක ඇත්තට එතන තියෙනවා. ඒ වුණාට දැන් ඩිජිටල් එවිඩන්ස් කියන දේ ගත්තාම CCTV ෆුටේජ් එකක් වුණත්
මේ quality issues තියෙන්න පුළුවන්, lighting එක ප්‍රශ්න වෙන්න පුළුවන් අනම්මනම් case නේ. මොකද ඒවා digital sources සහ අනිත් එක මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට digital evidence කියන එකේදී අපිට direct data ටික ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් කොහේ හරි හිටියා කියන එක හොයාගන්න ඕන, කොතැනට හරි ගියා කියන එක බලන්න ඕන නම් ඒ කෙනා එතන කැමරාස් වගේ දේවල් හෝ යන පාරේ කැමරාස් වගේ දේවල් නැත්තම් අපිට පුළුවන් එයාගේ ෆෝන් එකේ GPS data අරන් බලන්න. දැන් එහෙමත් නැත්තම් ඇත්තටම මේ GPS එක මොකක් හරි හොරවැඩ කර යනවා නම් GPS එක ඕෆ් කරගෙන යනවනේ. හැබැයි ෆෝන් එක ටෙලිෆෝන් නෙට්වර්ක් එක කනෙක්ට් වෙලා තිබ්බනම් අපිට ඇත්තටම කෝඩ් ඕඩ් එකකින් يعني අධිකරණ නියෝගයක් එක්ක බලන්න පුළුවන් මේ මෙයා කනෙක්ට් වෙච්ච ටවර්ස් මොනවද, ඒ ටවර්ස් වල data log වෙනවා. අර ඒ වගේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි හිතන්නේ නැති තැන් වල data collect වෙන දේවල් වලින් evidence හොයාගන්න පුළුවන්. හැබැයි ඒවෙන් ඇත්තටම direct pinpoint කරනවා අඩුයි ගොඩක් වෙලාවට මේ හරියට මොකක්ද මේ කියන එක. අපිට අර overall idea එකක් ගන්න පුළුවන්. අර ඒ වගේ දෙයක් තමයි ඇත්තටම forensic මේකෙදි ලොකුවට වෙන්නේ. ඔව්. ඉතින් මේ අනිත් එක තමයි මොකක්ද දැන් මම කලින් කිව්වේ numbers ගොඩක් නේ ඇත්තටම digital evidence කිව්වම ගොඩක් වෙලාවට තියෙන්නේ. ගොඩක් වෙලාවට හැම වෙලේම තියෙන්නේ. මේක ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ හිතාමතා වෙනස් කරන්න පුළුවන් නැත්නම් වැරදිලා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න අපි hard එකක් ගත්තා. අපිට මේකේ තියෙන data ටික recover කරන්න ඕනේ කියලා අපි නිකම්ම අපේ computer එකට හයි කළොත් එයා බැරි වෙලා හරි මොනවා හරි ඔය page file එක යනම් මම මොනවා random temporary data හරි copy කරන්න ඒ hard එකේ කැලලක් ගත්තොත් මේ ඒකට අර තියෙන data වලට overwrite වෙන්න පුළුවන්. ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා data recover කරන තැනදී. මොකද මේ එහෙම වෙන්නේ කියන එක අර ඒ වගේ දෙයක් අපි හිතන්නේ නැති නැත්නම් අපේ ඉන්වෙස්ටිගේටර් කම්පියුටර් එකේ මොකක් හරි වෛරස් එකක් තියෙනවා. ඒකෙන් අර හાર્ඩ් එකේ තියෙන data වල මොන හරි ඕවර්රයිට් කරලා දානවා. අර ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔව්. සහ අනිත් එක තමයි මේ දැන් කම්පියුටර් එකක් අස්සේ ෆයිල් එකක් නම් තියෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් වෙනස් කළා කියලා හොයන්න බැරි වෙන්න. ඒ කියන්නේ සාක්ෂි තුරන වෙන්න වෙනස් කරන්න. මොකද ඒක තියෙන්නේ මේ hard drive එක ඇතුලේ විතර නම් අපි ඒකේ තියෙන values ටික වෙනස් කළාට පස්සේ ඒ කියන්නේ එළියෙන් මොකක් හරි කරලා value ටික වෙනස් කළොත් වෙනම අර ඒක normal නිකන් මේ text editing වගේ උන් කරලා වෙනස් කරනවා නෙමෙයි. මේ ෆයිල් සිස්ටම් එකට අහු වෙන්නේ නැති වෙන්න වෙනස් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ඔය හේතු ටිකින් තමයි අපි අත්‍තරම ගොඩක් මේකේ ඉන්ටෙග්‍රිටි ගැන කතා කරන්නේ. ඉතින් මේ ඕක තමයි ඩිජිටල් ෆොරෙන්සික්ස් සහ ෆොරෙන්සික් ඕවරෝල් මුළු සම්පූර්ණ ෆීල්ඩ් එක ගැනම නිකන් සරල මේ අයිඩියා එක තියෙන්නේ. ඉතින් අපි දැන් ඊළඟට බලමු ඇත්තටම මේ ඩිජිටල් ෆොරෙන්සික් වල අපි ලොකුවට කතා කරන ටොපික් එක. ඒ තමයි ෆයිල් සිස්ටම් ෆොරෙන්සික්ස්. හරි. ඉතින් මේ ෆයිල් සිස්ටම් ෆොරෙන්සික් වලට එන්න කලින් අපිට ඇත්තටම තව පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි නම්බර්ස් ගැන. ඉතින් මේක මේ දන්න කතාවක්. අපි මොකද්ද මේකේදී ඇත්තටම අපිට ඕන වෙනවා හෙක්සාඩෙසිමල් සහ බයිනරි නම්බර් සිස්ටම්ස් ටික. ඉතින් ඒක දන්න දැන් අපිට මේකේ මේ ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ඕන වෙන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි binary hex conversion. ඒ කියන්නේ binary to hexadecimal නැත්නම් hex to binary. ඊළඟ තමයි hex to decimal සහ decimal to hexadecimal. තුන්වෙනි එක තමයි අපි OS වල කතා කරපු NDNS එක ගැන. ඉතින් මේ binary hex නම් මම හිතන්නේ කට්ටිය දන්නවද වැඩි. දැන් අපි ගත්තොත් නියම උදාහරණයක් විදිහට 0.01 දැන් මේ තියෙන එක මුළු binary number එකක් නම් මේක hexadecimal විදිහට ලිව්වහම මේ හතරේ hexa එක මේ හත කියන්නේ තියෙන ලොකු නම් එක මේ හතරේ කැලි වලට කැඩුවා. මෙයාගේ hex value එක මෙයාගේ ඉන්නේ කීයද 8 4 12 1 13 කියන්නේ D. තර මේක තමයි මෙයාගේ hex value එක වෙන්නේ. එතකොට 1.1.1.1 කියන එක අපිට ගන්න පුළුවන් D1 hexadecimal number එක විදිහට. ඉතින් මේක අනික් අතට ගත්තත් ඔය process එකම තමයි මේක අනික් අතට ලියන්න දෙන්නේ. ඉතින් ඕක වෙන සරල දෙයක් මේ first එකේ නම් දන්න දෙයක් නේ. ෆස්ට් එක නේ මේක ඇත්තටම මේ O level IT. ඊළඟ තමයි binary to hex, hex to binary. ඉතින් අද binary decimal to hex එකයි hex to decimal එකයි. ඒක ඉතින් කරන සිස්ටම් එක මේ සරලම එක තමයි මොකද්ද decimal number එක ගත්තා ඒක binary වලට ලිව්වා. binary වලට ලියපු number එක අපිට පුළුවන් ඊට පස්සේ hexadecimal වලට ලියන්න අර මැද ස්ටෙප් එකක් දාගත්ත හැකි.
එහෙම නැත්නම් මොකද්ද ඔකට මේ 16 බෙදලා ඉතුරු වෙන ඒවායින් ගන්න පුළුවන් කෙලින්ම. ඉතින් ඒක කට්ටිය දන්නවා ඇති කියලා මම හිතනවා. මොකද ඔක ෆස්ට් එකේ නම් දන්න දෙයක්. දැන් මේක මේ කම්පියුටර් සිස්ටම් සබ්ජෙක්ට් දෙකක් ලියවනේ කට්ටිය. ඉතින් මේ හරි. ඔව්. ඊට පස්සේ මේ ඊළඟට අපිට මේකේ තියෙන වැදගත් දේ තමයි NDNS එක කියන එක. ඉතින් මේ මතක ඇති OS වලදී කතා කළා දෙයක් little endian සහ big endian කියලා. දැන් මේකේ දේ තමයි දැන් හිතන්නකො අපිට මොන හරි තියෙනවා මේ නම්බර් එකක් අපි සේව් කරන්න ඕනේ. ඒක බයිට් එකකට වැඩිය වැඩි. දැන් කියන්නේ අපි හිතන්නකො අපිට තියෙනවා කියලා කීයද ගන්නේ? ඔව්. දෙගමු බිඳුව මට ගන්න බෑ. 3A4F5C කියලා නම්බර් එකක්. මේ හෙක්ස් වලින්ම මම ලිව්වේ ඔක මේ කන්වර්ෂන් එක කරගන්න ලේසියිද? නැත්නම් ඩෙසිමල් වලට හරවන්න බෑ. ඉතින් දැන් මෙන්න මේ gediya පිටින් ওই නම්බර් එක අපි සේව් කරන්න ඕනේ මොකක් හරි මෙමරි එකක. variable එක කියලා. හැබැයි දැන් අපේ කම්පියුටර්ස් වල ඇත්තටම data තියෙන්නේ byte 8 බ්ලොක් නේ. bit 8 කියන්නේ byte එකේ බ්ලොක් නේ තියෙන්නේ. එතකොට මේ byte එකේ බ්ලොක් වල ඕක සේව් කරන්න ගියාම මේක සේව් කරන ඕඩ එක දෙපැත්තකට කට්ටිය කරනවා. එකක් තමයි මේ තියෙන විදිහටම නම්බර් එක සේව් කරනවා. ඒ කියන්නේ මොකද byte 0 array අපි හිතමුකෝ නෑ. ඔව් byte 4ක array එකක් ගත්තා කියලා. මේක අපි සේව් කරන්න ඕනේ byte 4ක් ඇතුලේ මේක සේව් කරන්න ගියාම එතකොට අපි ඉස්සරහට බිඳුව බිඳුවකුත් දා ගන්නවා. ඔව් byte 4 කියන්නේ හිතන්න මේක ඉන්ටිජර් එකක් කියලා. මේක අපි සේව් කරන්න ගියාම සේව් කරනවා බිඳුව බිඳුව 3A 4F 5C කියලා. මේ විදිහට සේව් කරනවා. මේක තමයි big endian කියලා කියන්නේ. ඉතින් මේ එතකොට මේකේ මොකද්ද අපි දැන් මෙමරි එක මේ පැත්තට මේ අතට මෙමරි ඇඩ්‍රසස් දෙනකොට මෙමරි ඇඩ්‍රස් මතකනේ මෙමරි ඇඩ්‍රස් දෙනකොට මෙයාට හම්බෙන්නේ පළවෙනි ඇඩ්‍රස් එක මෙයා දෙවෙනි එක මෙයා තුන්වෙනි එක මෙයා හතරවෙනි එක. ඔය විදිහට ඊට පස්සේ ඉතුරු මෙමරි බ්ලොක්ස් ටිකත් ඉස්සරහට තියෙනවා. මේ ඔය විදිහට තමයි මේගොල්ලන්ට මෙමරි ඇඩ්‍රස් ටික හම්බෙන්නේ. මේක තමයි big endian. ඉතින් මේ little endian කියලා කිව්වහම ඒකෙදි කරන්නේ ඇත්තටම මේක අනික් අතට. හැබැයි මේක පටල ගන්න එපා. නම්බර් එක තාමත් මේ විදිහට හතරකට කඩනවා. හරි? big endian විදිහටම හතරකට කියන්නේ මේ අතරම hexadecimal නම්බර් එකක් ගත්තාම hex නම්බර් එකක තියෙන්නේ byte මේ bit 4යිනේ. hex character එකක value එක විදිහට එන්නේ 0.15ට. අපිට ඕනේ bit 4යි. එතකොට මේ byte එකක් හදන්න byte එකක් පෙන්වන්න අපි මොනවාද binary වලින් ලිව්වොත් 8ක් ලියන්න ඕනේ වගේ hexadecimal වලින් ලිව්වොත් අනිවාර්යෙන් characters දෙකක් එන්න ඕනේ. එතකොට මේ ඒකින්ද අපි මේ නම්බර් එක තාමත් කැලි 4කට කඩනවා. හැබැයි ලියන්නේ අනික් අතට. ඒ කියන්නේ මේ අතට. මේක පටල ගන්න එපා. මේ ඇතුලේ අය ෆ්ලිප් වෙන්නේ නැහැ. හැබැයි මේක ලියන්නේ අපි 5C 4F 3A බිඳුව බිඳුව කියලා. මෙන්න මේ විදිහට මේ බයිට් 4 මෙමරි එකට ලියනවා. මේක අපි පාවිච්චි කරන Intel based system වල x86 මේ architecture එක ඇතුළු system වල සහ ගොඩක් ඒවා ඇත්තටම පාවිච්චි වෙන්නේ මෙන්න මේ little endian structure එක. big endian එක පාවිච්චි වෙන්නේ මොනවාද Motorola CPUs මේ set එකක් තියෙනවා. අර ඒ වගේ වෙන තව එක CPU ජාති ටිකක් තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේක. මේක ඇත්තටම මේ හැමතරම දෙකම පාවිච්චි වෙනවා. අපිට මේකේ තියෙන වැදගත්කම තමයි මේ මොනවද අපි ඔය කතා කරන ෆයිල් සිස්ටම් සෑහෙන තොගයක් ආවේ x86 PC එකත් එක්ක හින්දා මේ අපි කතා කරන ෆයිල් සිස්ටම්ස් හැම එකම වගේ අපි පාවිච්චි කරන හැම තැනම මට මතක විදිහට මේ පාවිච්චි වෙන්නේ little endian. ඒක හින්දා අනිවාර්යෙන් ලොකු නම්බර් එකක් තිබ්බොත් ඒ කියන්නේ බයිට් එකකට වඩා දිග මේ සෙග්මන්ට් එකක් ඇතුලේ මොකක් හරි data එකක් ස්ටෝර් කරලා තියෙනවා කියලා කිව්වොත් ඒ නම්බර් එක ගන්න. ඒ කියන්නේ නම්බර් එක වම ෆයිල් සයිස් එකක් ලොකේෂන් එකක් මොකක් හරි අපි අනිවාර්යෙන් මේ විදිහට තියෙන නම්බර් එක අරගෙන අනික් අතට ලියලා මේ විදිහට කන්වර්ට් කරගන්න ඕනේ මේක බලන්න කලින්. ඉතින් මේ ඔය දේ තමයි මේක ඊළඟට මතක තියාගන්න තියෙන වැදගත්ම දේ. ඉතින් ඊට අමතරව තව තියෙන කතාවක් තමයි දන්නවනේ අපි ASCII විදිහට තමයි
මේ values මොනවාද characters save කරන්නේ අපි string එකක් වගේ තියෙනවා නම් ASCII numbers තියෙන දිගටම හරි. අනිත් එක text store කරද්දී NDNS කතාවක් නැහැ. ඒක text එක ලියන විදිහට පටන් ගන්න ඉඳන් අපි ලියන පිළිවෙල තමයි store කරන්නේ. මේ NDNS එක බලපාන්නේ ලොකු block එකක් ඇතුලේ ඒ කියන්නේ සරලවම මේ multi byte variable එකක් නේ. කියන්නේ byte ගොඩක් තියෙන variable එකක් ඇතුලේ save කරනවා නම් මොකක් හරි number එකක් වගේ එකක් තමයි ඔය NDNS එක බලන්න ඕනේ. හරි. ඉතින් මේ ඊළඟට අපිට මේකේ තියෙන කතාව තමයි කොහොමද දැන් අපි කතා කරන්නේ numbers ගැන නම්මන. ඉතින් ওই ටික ඇත්තටම වැදගත් වෙන්නේ මොකටද කියන එක. ඉතින් ඒ තමයි මේ අපිට තියෙනවා hex dump කියලා දෙයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් මම කියන්නේ මේ කම්පියුටර් එකක් අස්සේ මේ data තියෙන්නේ ඔක්කොම මොනවා හරි blocks විදියට කියලා. blocks නෙමෙයි කියන්නේ numbers විදියට විතරයි කියලා. ඉතින් මේ numbers ටික ඇත්තටම බලන්නේ කොහොමද කියන එක තමයි මේක බලන්න දෙන tool එක තමයි මේ hex dump hex edit එකක් කියලා කියන්නේ. ඉතින් මේකට අපි පාවිච්චි කරන tool එක XXD කියලා tool එකක්. මේක Linux වල ගොඩක් වෙලාවට default ම එන tool එකක්. ඉතින් අපිට පුළුවන් hard drive එකේ image එකක් ගත්තාම මේ කියන්නේ hard drive එකකින් copy එකක් අරගෙන මොකක් හරි block එකක් ඒක අපිට මේ ඇතුලේ තියෙන කෙලින්ම raw binary values ටික බලන්න පුළුවන්. ඉතින් අර 10 පෙන්වන්න ගියොත් මේකේ ටිකක් කේස් හින්දා ඇත්තටම මෙන්න මේ විදිහට hex dump එකක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තහම මේකේ තියෙනවා මේ පේනද පැහැදිලිව ප්‍රධාන කෑලි තුනක්. මේ අයින දිගේ තියෙනවා addresses. හරි. ඒ කියන්නේ මේකේ පේනවා section තුනක් තියෙන්නේ. මේ අයින දිගේ තියෙනවා මේ නම් මොනවාද? මේ අයින දිගේ තියෙන addresses. ඊට පස්සේ දැන් පේන මේ address පටන් ගන්නවා බිඳුවෙන් පටන් අරගෙන බිඳුව ඊට පස්සේ 10 20 30 40 ඔහොම පල්ලෙහාට තමයි මේ address ටික තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා සෑහෙන ඉලක්කම් තොගයක්. ඒකත් මේ පොඩි තීරු වලට බෙදලා තියෙන්නේ. මේකේ හැම මේ සෙල් එකකම ඉන්නවා මේ characters 4ක්. ඉතින් ඔය තියෙන්නේ hexadecimal වලින් අත්තරම තියෙන්නේ. ඔතන මේ ඔය තියෙන්නේ byte දෙක තමයි ඔය මේ හැදලා තියෙන්නේ. ඉතින් කියන්නේ දන්නවනේ එක ඉලක්කමකින් කියන්නේ bit 4යි. එතකොට ඉලක්කම් දෙකකින් කියන්නේ byte එකක්. එතකොට මේ 4කින් කියන්නේ byte 2යි. ඉතින් ඔය විදිහට byte දෙකේ segment පේන නැති මේකේ 8ක් තියෙනවා ඔක්කොම. ඉතින් ඒ කියන්නේ මොකද්ද? මේකේ byte 16ක් 8 ඒවා මේකද? byte දෙකේ 8ක්නේ. byte 16ක් මේ එක පේලියකින් පෙන්නනවා. ඒකයි මේ address එක ඇත්තටම 10න් පටන් ගන්නෙ. මොකද මේ කියන්නේ බින්දුවෙන් පස්සේ 10ට එන්නේ. මේ ඔතන මේ address ටික තියෙන්නේ hexadecimal වලින්. එතකොට hexadecimal වලින් එක බිඳුව කියන්නේ 16. එතකොට මේකේ පළවෙනි බිඳුව ඊට පස්සේ 1 2 3 4 ඔහොම ඉස්සරහට දිගටම ගිහිල්ලා අන්තිම එක්කෙනා 15 ඊළඟ එක්කෙනා 16. ඒකයි ඔය 10 කියලා තියෙන්නේ. ඇත්තටම මේ address එක විදිහට පෙන්නන්නේ පළවෙනි මේ පටන් ගන්න කොටුවේ පටන් ගන්න byte එකේ address එක තමයි ඔතන පෙන්නන්නේ. ඊට පස්සේ එහා පැත්තේ INM තියෙනවා තව පේලියක්. එතන තියෙනවා මේ random අකුරු තියෙනවා ගොඩක් සහ මේ dot තියෙනවා. ඉතින් මේ ඔය තියෙන්නේ ඇත්තටම මේ ඒ අදාළ පේලියම ASCII වලින් ලියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය මේ text ASCII characters map කරලා තියෙනවා. එහෙම map කරන්න බැරි ඒවා කියන්නේ අර සාමාන්‍ය පාවිච්චි කරන symbols ටිකයි අකුරු ටිකයි ඔය වරහන් අනම්මනම් ඇරුණාම ඉතුරු දේවල් මොන හරි ඉතුරු numbers නම් මොන හරි තියෙන්නේ. මෙයා නිකම්ම dot එකක් print කරනවා. ඒක හිස් තියන්නේ නැතුව. ඉතින් මේක තමයි මේ hex dump එකක view එක. අපි දැන් ඕක පාවිච්චි කරලා තමයි ඉස්සරහට file systems analyze කරන මේ හැමදේම කරන්නේ. ඉතින් මේකේ තියෙන දේ තමයි එකක් අපිට මේ numbers ටික බලා ගන්න පුළුවන් හරියටම. එතකොට මේ ඇත්ත raw values ටික බලන්න පුළුවන්. සහ මේක අස්සේ මොකක් හරි text data කියන්නේ file name එකක් හරි මොකක් හරි නමක් තියෙනවා නම් ඒක කෙලින්ම අපිට string එකක් විදිහට බලා ගන්න පුළුවන්. තව ASCII table එකකුත් තරම් මේ conversions කරන්න ඕනේ වෙන්නේ නැහැ. address එක අපිට පාවිච්චි කරලා lazying බලා ගන්න පුළුවන් මොන පේලියද දැන්. එතකොට බිඳුවේ නම් මේ ගණන් කර යන්න ඕනේ නැහැ හැමතැනටම. එතකොට අදාළ address එකේ ඉඳන් ඉස්සරහට ගණන් කරගත්තාම ඇති කොතෙන්ද යන්න ඕනේ කියන එක. ඉතින් මේ ඕක තමයි hex dump එකක සාමාන්‍ය standard view එක. මේක පාවිච්චි කරලා අපිට ඉස්සරහට තියෙනවා මේ data තියෙන්නේ කොහොමද කියන එක ගැන standard tables අපි ඒක එතෙන්ට ආවම කතා කරමු. ඉතින් මේ ඔය tables ටික පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාගේ තියෙන data හරියට කියව ගන්න. හරි. ඉතින් මේකේ තියෙන මේ අනිත් එක තමයි මේක තියෙන්නේ
ලිටල් එන්ඩියන් වලින්. එතකොට හිතනවා දැන් මේකේ අපිට තියෙනවා කොහේ හරි මෙතන ඉඳන් මෙතෙන්ට මේ තියෙන data ටික මේ නම්බර් එකක් කියලා. එතකොට මේ නම්බර් එක අපි ගත්තාම මේ ඒක normal data වලට හරව ගන්න නම් අපි ඉස්සෙල්ලම මේක අරගෙන අර කලින් කළා වගේ අනික් අතට ලියාගෙන ඊට පස්සේ ඒක කන්වර්ට් කරලා බලන්න පුළුවන් value එක කීයද කියලා. ඉතින් මේ ওই විදිහට තමයි hex dump එකක වැඩේ වෙන්නේ. ඔව්. ඉතින් ඕක තමයි මේ අපිට hex dump වල තියෙන කතන්දර. ඉතින් මේක තමයි digital forensic වල නික අර දැනගන්න ඕනේ නිකන් සරලම කතා ටික. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද file system forensics කියන එක වැඩ කරන්නේ කියලා.